සුමල් අධික ශ්‍රී ලංකා කණ්ඩායම අනිත් පිටිකරුවන්ට වඩා සෑම වගකීම් සාධකව පිළිගන්නේ නැහැ. දෙවියන් ශක්තිය වාර්තා කර මොකද ඉතින් මේ කරුණු විදියට මේ වගේ personally මම ගොඩක් සතුටු වෙනවා. මොකද මුල් පෙළ පිටිකරුවන් අසාර්ථකදී තමයි මැද පෙළ පිටිකරුවෙක්ගෙන් ඒ ලකුණු ප්‍රමාණය කණ්ඩායමට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ අවශ්‍යම මොහොතක රන්ස් ටික කණ්ඩායම ගන්න පුළුවන් වුණේ කියන personally මම ගොඩක් සතුටු වෙනවා. So after both I was being really it the branding one of the background boarding target upload මම හිතන්නේ මායි ඉතුරු කඩළු ටිකයි ආරක්ෂා කරන පුළුවන් උපරිම රන්ස් ටික අපි ගන්න බලනවා. ඉතින් ලේසි වෙන එක නැහැ. ඉතින් අපි උපරිම try කරනවා රන්ස් ටික ලබා ගන්න. අවිතරේ ගොඩක් අධ්‍යක්ීම තියෙන්නේ ඒකේ ආව ගොඩක් අය වැඩි ස්වීප් කරන්න යන්නේ නැහැ. වෙයි අපි දැක්කම මේ සීසීගේ පුරාම ඒ ශොටි ගොඩක් සාදරව සෙල්ලම් කරනවා. ඒ සටන ගැන ටිකක් කියන්න සහ ඔයා ටික පාවිච්චි කරපු විදිය ගැන ඒක ජඩේජාද කවුද කියන එක නෙමෙයි. මම ගොඩක් වෙලාවට සෙල්ලම් කරනවා. මයි ස්විප් ෂොට් එක ඇතුළට කැපෙද්දි මම ගොඩක් වෙලාවට පන්දු ඇතුළට කැපෙද්දි මම සෙල්ලම් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ වෙපන් එකක් වුණා රන්ස් දෙක ලබා ගන්න. සමහර කේශවරවත සහ ලහිරු කුමාර හොඳ සහයෝගයක් දුන්නා. ඒ දෙන්නගේම ටිකම ටෙස්ටිං වලින් ක්‍රීඩා කලාපවත් එක්ක ඒ ලැබිච්ච සහයෝගය ගැන මොනවා වගේ අදහසක්ද? ඔව් ඇත්ත වශයෙන්ම මතක් කරන්න ඕනේ ලහිරු කුමාර සහ කේශර. මොකද ටේල් එන්ඩින් එකේ වගේ සපෝට් එකක් දෙනවා කියන්නේ බෝලින් ඇටැක් එකත් එක්ක ඉතින් ලොකු දෙයක්. ඉතින් හොඳට බැට් කරලා දෙන්නවා. Gracias. Sunil, you were swept very well throughout in both the test matches. In which talk about your preparation against spin leading into the series, and which bowler have you found, which spinner among the Indians have you found the toughest to play, and also the one you enjoyed batting? I think I'm good at sweeping, so that's why I'm using that weapon. I think a little bit was tough for Ravindra Jadeja for me, so yeah. සොනාල් දැන් CCC ක්‍රීඩා සමාජය තමයි නැෂනල් ටීම් එකට ආවට පස්සේ ඔයා යටින් ඇවිල්ලා තමයි සෙල්ලම් කරන්නේ. එතකොට කොච්චර පීඩනයක් එළවෙනවද ඔයා බැටින් එකට යනකොට? මොකද නම්දරා පිළිබඳව නෑ ඔයාගේ රෝල් එක මේකද කණ්ඩායම විදිහට බලාපොරොත්තු වෙන්නේ? ගොඩක් දුරට මම CCC කණ්ඩායමේ මැද පෙළ පිටිකරුවෙක් විදිහට තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් මෙතනත් මම මැද පෙළ පිටිකරුවෙක් විදිහට තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒක තමයි මගේ රෝල් එක. ඒක තමයි මම සෙල්ලම් කරන්නේ. සතුටුයි. ඊළඟට මෙච්චර අපිට එකසේ ආවද තුනක් තියෙනවා. ඊට පස්සේ අපි ආවෝ 216ක් කරපු විකට 6ක් වුණා. දැන් ඊළඟට අපි බදලා ඉන්නේ. නෝවේ ප්ලෑන් එක මේ වෙලාවෙදී යන්නේ ඇත්තටම ටී එකට නතර කරද්දී අපි හොඳ ස්ථානයක හිටියා. තරගේ අවාසනාවන්ත විදිහට කඩු දෙකක් හරි තුනක් කරේ අපෙන් ගිලි වුණා. ඉතින් ආයි අපි පොඩ්ඩක් පස්සට ආවා. ඉතින් අපි දැන් ඉස්සරහට බලන්න ඕනේ අපිට උපරිම කොහොමද රන්ස් ලබා ගන්න නිසා විකට්ව ආරක්ෂා කරගෙන. ඉතින් හෙට පුළුවන් උපරිම අපි ඒ දේ කරන්න උත්සාහ කරනවා. සෝනල් මේ අනාවයේ සූදානම් වෙනකොට විශේෂ ඉලක්කයක් තිබුණාද ඒක රන්ස් ප්‍රමාණය ගන්න නැත්නම් එහෙම දෙයක් තිබුණාද මේ සීසන් එකේ? ඇත්ත වශයෙන්ම කිව්වොත් ශතකයක් ලබා ගන්න ලොකු වමනාවක් තිබ්බා. ඉතින් දැන් ගොඩක් සතුටුයි ශතක දෙකක්ම ලබා ගන්න පුළුවන් වුණේ ගැන. ඉතින් ඒක තමයි තිබ්බ ලොකුම ප්ලෑන් එක. Yeah. Sunil, there's not the typical reason I work in Savaskali typical Kanatiruwa ගැන මොනවද දසක් තියෙන උදේදී Kanatiruwa වල අවස්ථේදී උනස්වීමක් තිබුණාද කොහොමද? කඩුල්ල ගැන කතා කරොත් දෙයට වැඩිය හවස් වගේ පොඩ්ඩක් දඟ ගැවුණා. ඉතින් ස්පින් එකට පොඩ්ඩක් වාසිදායක වුණා මම හිතන්නේ. ඉතින් ලේසි වුණේ නැහැ අන්තිම ටිකේ මම හිතන්නේ සෙල්ලම් ගන්න.
එයා විතරලා. දේශීය තලයේදී ගොඩක් දේශීය පුහුණුකරන එක තමයි පුහුණුවෙන් කටයුතු කළේ නැෂනල් ස්ටාෆ්ට ආවට පස්සේ ගෑරි කර්ස්ටන් සහ විදේශීය පුහුණුකරන එක කටයුතු කරන්න හැකියාව ලැබුණා. එතනදී මොන වගේ වෙනසක්ද ඔයා දැක්කේ සහ මොනවද එතනින් ඔබ ප්‍රොවයිඩ් කරගත්ත අලුත් දේවල්? මම හිතන්නේ ඔවුන් සමග ක්‍රීඩා කරද්දී ප්‍රධානම දේ මට ලබා දීලා තියෙන්නේ ෆ්‍රීලි සෙල්ලම් ගන්න කියන ෆ්‍රී මයින්ඩ් සෙල්ලම් ගන්න ඔයාගේ ගේම් එක ඔයා බැක් කරන්න මැදදී ඉතින් ඔයාගේ ස්ට්‍රෙන්ත් එක ඔයා බැක් කරලා සෙල්ලම් ගන්න කියන එක තමයි අපිට ගොඩක්ම හැම ප්ලේ කෙනෙක්ටම දීලා දෙන්නේ. ඉතින් මම හිතනවා මේ දේ ගොඩක් දුරට සාර්ථක වෙයි ක්‍රීඩකයන්ට කියලා. සුනාතන ක්‍රීඩාන්ත අවස්ථා තියෙනවා දැන් T20 වන් ඩේ එකක් තියෙනවා. නමුත් ටෙස්ට් කණ්ඩායම කවදෙන් එදිලා ඉන්නේ. ලොං ෆෝම් ක්‍රිකට් එක ගැන මොකද්ද ඔයාලට කොයි වගේ දෙයක්ද කොහොමද මේ ලොං ෆෝම් කාලේ කොහොමද ඔයාගේ සම්පූර්ණ ක්‍රිකට් එක කොහොමද වෙනස් වෙන්නේ කොයි වගේ දෙයක්ද නන්නේ ටෙස්ට් ක්‍රිකට් එක ටෙස්ට් ක්‍රීඩාව කියන්නේ මම හිතන්නේ ප්ලේ කෙනෙක්ගේ පේෂන්ස් ඇන්ටිසිපේෂන් ඔක්කොම චෙක් කරන ෆෝමැට් එක. ඉතින් ඒකේ පර්ෆෝම් ගන්න ඉතින් ලේසි වෙන්නේ නැහැ. ගොඩක් දුරට පන්දුවල පාර දෙන්න ඉක්ුණත් ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒකට ලොකු සූදානමක් තියෙන්න ඕනේ. So you have shown tremendous confidence against Indian spinners. What has been your approach? It's been I had some plans against every bowler, so I think I did do that. So I trust my strength and I back my strength, so I played that my shots. Yeah. Final question. සොනාල් අපි දැක්කා සමහර මොඩල් පිළිකරවන ඉවසීම ගැන කතා කරා ටෙස්ට් එක කතා කරලා සමහර මොඩල් පිළිකරවන ඉවසීම නැතුව ක්‍රීඩා කිරීම නිසා අපිට මේක අපේ උදාහරණයක් තිබෙනවා. කොහොමද පිළිකරවන ක්‍රිකට් පංගුවන්වන් එක්ක ගනුදෙනු කරද්දී ඉවසීම තියාගෙන ටෙස්ට් එකට ක්‍රීඩා කිරීම කොච්චර වැදගත් කියනවා. මම හිතන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තම ක්‍රීඩකයන් වශයෙන් පිටිකරුවන් වශයෙන් එක එක්කෙනා තමන්ගේ ෆෝමැට් එකේ තමන් රන්ස් ගන්න විදි දිනනවා. ඉතින් ඒක අපිට කියන්න බෑ ඔයා මෙයා විදියට සෙල්ලම් ගන්න ඔයා අර විදියට සෙල්ලම් ගන්න කියන එක. ඉතින් ඒගොල්ලෝ හදාගත්ත විදියක් තියෙන ඒගොල්ලෝ කැරියර්ස් වල ඉතින් මම හිතනවා තව පොඩ්ඩක් අපිට පේෂන්ස් ඇතිව සෙල්ලම් ගන්න පුළුවන් නම් ඊට වැඩි ලොකු දෙයක් කරන්න තිබ්බා කියන එක ගැන. ඉතින් ඉදිරියේදී බලමු අපි. රට පුරා ඇති Green EV charger ජාලය හා එක්වන්න. App Store මගින් Green EV charger සහ Play Store වෙතින් Green EV ලෙස search කර Green EV app එක දැන්ම download කරගන්න. Welcome to the best roaming plans that don't burn through your pocket or mind. Get 10 GB for $5 and 30 GB for $15. There's always an option with Hutch.